හයි. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන අදත් මං ආවා ඔයාලගේ ගාවට. අද වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද ලිප්ස් වල හුඟක් වෙලාවක් ලිප්ස්ටික් ඇප්ලයි කරලා තියෙන්නේ කියලා යන්නේ නැතුව. ඉතින් හුඟක් ගෑනුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ලිප්ස් වල කොච්චර හොඳ ලිප්ස්ටික් එකක් ඇප්ලයි කරත් ඒක ඉක්මනට රිමූව් වෙලා යන එක. ඉතින් අපි බලමු කොහොමද ලිප්ස්ටික් එකක් ඔයාගේ ලිප්ස් වල පැය 4-5ක වගේ කාලයක් ඇප්ලයි කරලා තියාගන්නේ අපි මොනවද ඒ වෙනුවෙන් කරන්න ඕනි දේවල් කියන එක. ඉතින් අපි ලිප්ස්ටික් එකක් ඇප්ලයි කරන්න කලින් මුලින්ම බලන්න ඕනි අපේ ලිප්ස් ඩ්‍රයි වෙලා තියෙනවද කියන එක. මොකද අපි ඩ්‍රයි ලිප් එකකට ලිප්ස්ටික් එකක් ඇප්ලයි කරොත් ඔයාලා දැකලා ඇති අර සමහර අයගේ පොතු ගැලවිලා වගේ යනවා. ඉතින් එහෙම වෙන්නේ අපේ ලිප්ස් ඩ්‍රයි වෙලා තියෙද්දි අපි ලිප්ස්ටික් එකක් ඇප්ලයි කරාමයි. ඉතින් ඒක නිසා අපි මුලින්ම කරන්න ඕනි හොඳ ලිප් බාම් එකක් අරගෙන අපේ ලිප්ස් වල ලිප් බාම් එක ඇප්ලයි කරන එක. ඉතින් ලිප් බාම් එක ඇප්ලයි කරාට පස්සේ අපි කරන්න ඕනි අර ලිප් එකේ තියෙන ඔයිලි ගතිය චුට්ටක් වැඩිනේ ලිප් බාම් එකක් ඇප්ලයි කරාම. ඉතින් ඒක නිසා අපි කරන්න ඕනි ටිෂු එකක් අරගෙන මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ පොඩි බයිට් එකක් දෙන එක. එතකොට අපේ ලිප්ස් වල තියෙන අනවශ්‍ය ලිප් බාම් ටික ඉවත් වෙලා යනවා. ඉතින් ලිප් බාම් එක ඇප්ලයි කරාට පස්සේ අපි කරන්න ඕනි මුලින්ම ලිප් ලයිනර් එකකින් ඔයාගේ ලිප්ස් වල ලයින් එක ඇඳගන්න එක. ඉතින් ඔයාගේ තොල්වල තියෙන හැඩයට අනුව ඔයාගේ ලිප් ලයින් එක ඔයාලට ඇඳගන්න පුළුවන්. ලිප් ලයින් එක ඇඳලා ඊට පස්සේ තමයි අපි ලිප්ස්ටික් එක ඇප්ලයි කරන්න ඕනි. මොකද ලිප් ලයින් එක ඇඳාම අපේ ලිප්ස් හරිම නීට් වෙනවා. ලිප් ලයින් එකෙන් පිටතට ලිප්ස්ටික් යන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම ලිප් ලයින් එකක් අඳින්න ඊට පස්සේ ලිප්ස්ටික් එක ඇප්ලයි කරන්න. ඉතින් සමහර අය නම් ආසයි ලිප්ස් වල ෂයිනි ලුක් එකක් පේන්න. සමහර අය නම් ආසයි මැට් ලුක් එකකට. ඉතින් ඔයාලට ලිප්ස් ෂයිනි විදිහට පේන්න ඕන නම් අපිට පුළුවන් ලිප්ස් වල ලිප්ස්ටික් ඇප්ලයි කරාට පස්සේ ලිප් ග්ලොස් එකක් ඇප්ලයි කරන්න. ලිප් ග්ලොස් එකක් ඇප්ලයි කරාම නම් ඒක යන්න බලන ප්‍රවණතාවය වැඩි. හැබැයි අපි ලිප්ස් වල මැට් ලිප්ස්ටික් එකක් ආලේප කරාම ඒක අපේ තොල්වලට ටිකක් වෙලා ඇබ්සෝබ් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔයා යූස් කරපු ලිප්ස්ටික් එකේ අර මැට් ගතියත් ග්ලොස් ගතියත් දෙකම තියෙනවා නම් ඔයාට ලිප්ස්ටික් එක මැට් කරගන්න ඕන නම් ලිප්ස්ටික් එක ඇප්ලයි කරාට පස්සේ ඔයාට පුළුවන් ආපහු ටිෂු එකෙන් මෙන්න මේ විදිහට එක බයිට් එකක් දුන්නාට පස්සේ අනවශ්‍ය ලිප්ස්ටික් ටික මෙන්න මේ විදිහට ටිෂු එකකට එනවා. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් එහෙම ලිප්ස්ටික් එක මැට් කරගන්න ඒ වගේ පොඩි ටෙක්නික් පාවිච්චි කරන්න. ඉතින් මම හිතනවා ඔයාලට අදින් පස්සේ ලිප්ස්ටික් එකක් යන්නේ නැතුව පැය 4-5ක් වගේ කාලයක් කොහොමද තියාගන්නේ කියන එක ගැන අයිඩියා එකක් එන්න ඇති. එහෙනම් ඊළඟට අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමට ඉන්න. බයි.